මතභේදයට තොඩු දී ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් හෙළි වී තිබෙනවා. ඒ 2023 වසරේ බ්‍රිතාන්‍ය සංචාරය කළ රාජ්‍ය නායකයන්ගේ ලැයිස්තුවක් එක්සත් රාජධානියේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරමින් සිටියේදී 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින මෙලෙස එක්සත් රාජධානියේ සංචාරයක නිරත වුණා. කෙසේ වෙතත් අදාළ ලැයිස්තුව තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අන්තර්ගත නොවීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ බව කියන එම සංචාරය රාජ්‍ය සංචාරයක් නොවන බවට නැවත තහවුරු වී තිබෙනවා. අදාළ වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති දත්තවලට අනුව 2023 වසරේ මෙම කාල සීමාවේ රාජ්‍ය නායකයෙකු ලෙස රාජ්‍යතාන්ත්‍රික හෝ රාජ්‍ය ආරාධනයක් මත රනිල් වික්‍රමසිංහ එක්සත් රාජධානියේ සංචාරය කළ බවට කිසිදු සඳහනක් දක්නට නැහැ. මෙම සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සිටින්නේ ඇප මත නිදහස් පයි. මෙම සංචාරය සඳහා රටේ ජනතා බදු මුදල් රුපියල් ලක්ෂ 166ක් වියදම් කර තිබුණා.